ජපානය ගැන ගන්න එක ගොඩක් දෙනෙක්ගේ හීනයක් නේද? ඉතින් ඒ හීනය ඇත්තක් කරගන්න හිතන අයටයි ඒ අයගේ පවුල්වල අයටයි තමයි මේ කරුණු පැහැදිලි කිරීම. අපි බලමු ඇත්තම උතරතුරු එක්ක ජපානයට යන ගමන කොහොමද ඇත්තටම සැලසුම් කරගන්නේ කියලා. හොඳයි. අපි කතාවට බහින්න කලින් පොඩ්ඩක් හිතලා බලමු. ජපානයේ ශිෂ්‍ය ජීවිතය කිව්වව හිතට එන්නේ මොන වගේ දෙයක්ද? සමහර විට හරිම ලස්සන චිත්‍රයක් හිතේ ඇඳිලා ඇති. ඒත් ඇත්ත తত্ত্বය, ඒ කියන්නේ යථාර්ථය මොන වගේද? හරි එහෙනම් අපි දැන් කරන්න යන්නේ අන්නේ හීනයි ඇත්ත తত্ত্বයයි අතර තියෙන හිඩස පුරවන එක. අපි හරියටම හරි තොරතුරු පාවිච්චි කරලා සාර්ථක අනාගතයකට පාරක් හදාගමු. හොඳයි අපි බලමු පළවෙනිම කාරණය. ඒ තමයි නවාතැන් සහ කුලිය. ඒ කියන්නේ ජපානයේදී ලැබෙන පළවෙනි ගෙදර ඇත්තටම ජපානයට යන ඕනම ශිෂ්‍යෙක් මුලින්ම මුහුණ දෙන ප්‍රායෝගිකම කාරණය තමයි මේක. මෙතනදී තියෙන වැදගත්ම දේ තමයි මුල් කාලේදී Tamanට කැමති තැනක් තෝරගන්න ලැබෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ නවාතැන් හදලා දෙන්නේ ඒජන්සියෙන්. බොහෝ විට ඒක පාසලේ නෙවසිකාගාරයක් වෙන්න පුළුවන්, එන නැත්නම් කුලියට ගත්ත ඇපාර්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්. ඉතින් වියදම ගැන බැලුවොත් ටෝකියෝ සයිතමා වගේ ප්‍රදේශයක මාසික කුලිය සාමාන්‍යයෙන් යෙන් 40000 ඉඳන් 60000ක් විතර වෙනවා. ඒ වගේම තව දෙයක් මතක තියාගන්න ඕන, බොහෝ වෙලාවට මේ නවාතනේ තනියම නෙවෙයි ඉන්න වෙන්නේ. වෙනත් රටවලින් ආපු ශිෂ්‍යයොත් එක්ක බෙදා ගන්න සිද්ධ වෙයි. හරි, දැන් අපි එමු ඊළඟ කොටසට, රැකියාවේ නීති. මේක නම් ගොඩක් වැදගත්. ශිෂ්‍යෙක් විදිහට ජපානයේ වැඩ කරනකොට අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන කඩන්නම බැරි නීති ටිකක් තියෙනවා. හොඳටම අවධානය දෙන්න. මොකද දැන් අපි කතා කරන්න යන කාරණේ තමයි ජපානයේ ශිෂ්‍ය ජීවිතය සාර්ථක වෙනවද නැද්ද කියන එක තීරණය කරන ප්‍රධානම දේ. ඔන්නේ සාධකය. මේ ඉලක්කම හොඳට මතක තියාගන්න. 28. ජපානයේ නීතියට අනුව ශිෂ්‍යයෙක්ට සතියකට වැඩ කරන්න අවසර තියෙන්නේ උපරිම පැය 28ක් විතරයි. මේකේ කිසිම සමාවක් නැහැ. දැනටමත් ජපාන් රජයේ මේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවද කියලා හරිම සැරෙන් බලනවා. කතාව හරිම සරලයි. පැය 28 හරි ඊට අඩුවෙන් හරි වැඩ කරනවා නම් ඒක නීත්‍යානුකූලයි. හැබැයි එක පැයකින් හරි ඒ සීමාව පැන්නොත් ඒක නීති විරෝධී වැඩක්. මේ නීතිය කැඩුවොත් ලැබෙන ප්‍රතිවිපාක නම් ගොඩක් බරපතල වෙන්න පුළුවන්. හරි, ඔන්න ඊළඟ අනිවාර්යම නීතිය JLPT N5. මේක තමයි ජපාන් භාෂාව කොච්චර දුරට පුළුවන්ද කියලා මනින විභාගයේ 5 වෙනි මට්ටම. ඇත්ත කතාව නම් අඩුව ගානේ මේ N5 මට්ටමවත් නැතුව ජපානයේ part time job එකක් හොයාගන්න එක හරිම අමාරුයි. ඇත්තට මේක කරන බැරි තරම්. හොඳයි, එහෙනම් අපි දැන් 3 වෙනි කොටසට යමු. ඒ කියන්නේ ඇත්තටම මාසෙකට කොච්චර ආදායමක් හොයන්න පුරවන්ද කියන එක. අපි දැන් නීති ගැන කතා කළානේ. දැන් බලමු මේ නීතිත් එක්ක අතට එන ගානට ඇත්තටම මොකද වෙන්නේ කියලා. මෙන්න බලන්න, සරල ගණන් හැදිලා. ජපානයේ පැයකට ලැබෙන අවම පඩිය යෙන් 1148ක්. සතියකට වැඩ කරන්න පුළුවන් උපරිම පැය ගාන 28යි. ඉතින් මේ දෙක ගුණ කරලා බැලුවම දවල් කාලේ ජොබ් එකක් කරලා මාසෙකට උපරිම හොයන්න පුළුවන් වෙන්නේ දල වශයෙන් යෙන් 27792ක් වගේ මුදලක්. හැබැයි ආදායම ටිකක් වැඩි කරගන්න පොඩි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි night shift. ඒ කියන්නේ රෑමුරේ වැඩ කරන එක. රෑ 10 ඉඳන් උදේ 9 වෙනකල් වැඩ කරනවා නම් සාමාන්‍ය පඩිය වගේ 1.25 ගුණයකින් වැඩිපුර ගෙවනවා. ඔන්න බලන්න මේ ප්‍රස්තාරය. වෙනස පැහැදිලිවම පේනව නේද? දවල් shift එකෙන් yen 27000ක් වගේ හොයද්දී night shift කරලා ඒ ගාන yen 60000ක් දක්වා වැඩි කරගන්න පුරුව. ඒක ඇත්තටම ලොකු වෙනසක්. හරි, දැන් අපි එනවා 4 වෙනි කොටසට. මේක විශේෂයෙන්ම දෙමාපියන්ට දෙන පණිවිඩයක්. මොකද මේ ගමන ශිෂ්‍යයා තනියම යන ගමනක් නෙවෙයි. පවුලේ අයටත් ලොකු වගකීමක් පැවරෙනවා. අපි බොහොම ඕනෑකමින් ඉල්ලන දෙයක් තමයි මේ කරුණු පැහැදිලි කිරීම පවුලේ හැමෝම එකට ඉඳගෙන බලන්න කියන එක. තමන්ගේ දරුවාගේ අනාගතය ගැන හරි තීරණයක් ගන්න ඒක අත්‍යවශ්‍යයි. මේක පවුලක් විදිහට එකට ගන්න ඕන තීරණයක්. මේ ගමනේ යන්න ලොකු මහන්සියක්, ලොකු කැපවීමක් ඕන. සාර්ථකත්වය තීරණය වෙන්නේ මේ මුදල්මය යත තත්ත්වය හරියටම තීරුම අරගෙන හැමෝම එකතු වෙලා දැනුවත්ව තීරණයක් ගන්නවද කියන එක මතයි. ඒ වගේම ඉස්සරහට යන අභියෝගවලට මුහුණ දෙද්ද ඒ දරුවට අවශ්‍ය මානසික ශක්තිය ගෙදරින් ලබා දෙන එකත් හරිම වැදගත්. හොඳයි. එහෙනම් අපි එනවා අවසාන කොටසට. මීළඟට මොකද්ද වෙන්නේ? අපි මෙච්චර වෙලා කතා කරපු හැමදේම එකට එකතු කරාලම දැන් අපේ ඉස්සරහා තියෙන ලොකුම ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙලාව හරි. අහන්න තියෙන වැදගත්ම ප්‍රශ්නේ තමයි මේක. අපි දැන් දැක්කවේ උපරිම ආදායමෙන් ශිෂ්‍යෙක් කොහොමද තමන්ගේ අධ්‍යාපන ගාස්තුයි අනිත් ජීවත් වෙන්න යන වියදමුයි දෙකම පියව ගන්නෙ. මේක තමයි ලොකුම අභියෝගය. අපි මේ ගැන ඊළඟ කරුණු පැහැදිලි කිරීමෙන් තවත් ගැඹුරට කතා කරමු.